ආදරය. ආදරය කියන්නේ කොච්චර සුන්දර දෙයක්ද? ඒත් අද එහෙම නෑ නේද? ඒ කියන්නේ සමාජගත කතිය තුලින් කතා කරමු. අද ලියන්නේ කියන. ආදරය කියන්නේ ඔයාට මට කෙනෙක් ගැන හැඟෙනව නම් එහෙමත් නැත්නම් කැමැත්තක්. කෙටියෙන් කියනව නම් ඒත් අද එහෙමද? ගොඩක් කොල්ලෝ හොයන්නේ සෙක්ස්. සෙක්ස් විතරක් නෙමෙයි ආදරය කියන්නේ. දෙන්නට දෙන්න තේරුම් ගැනීම, අනිකට සවන් දීම. ඒත් අද එහෙමද? එහෙම නැති හින්දා තමයි ආදර සම්බන්ධතා බිඳ වැටෙන්නේ. ඉතින් අපි මුලටම කරන්න ඕනේ කොල්ලෝ කෙල්ලව තේරුම් ගන්න ඕන එක. නැත්තම් මේ කෙල්ල කෝල් එකට ආන්සර් කරේ නැහැ කියලා බැනගන්න එකවත් සැක කරන එකවත් නෙමෙයි. ඇයුවා ගත්තේ නැත්තේ. ඔයාට අසනීපයක්ද? වැඩක්ද? අවුලෙන්ද ඉන්නේ කියලා ලෙන්ගතු අහන එක. අද එහෙම වෙන්නේ නැති එකයි ලොකුම ඛේද වාචකය. මේක බලලා මට බනින්න එපා. ඔයත් කෙල්ලෙක් නේ. ඔයත් එහෙම ඇතිනේ කියලා. මේ කියන දේ තේරුම් ගන්න. අද ගොඩක් පිරිමි 99%ක් ලිංගිකත්වයට බරයි. ඒකයි ඇත්ත. ඒකයි සත්‍ය. ඒ විතරක්ද? අද මැදිවී සහ මහලුවේ පිරිමි ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ කෙල්ලට ඉන්න දෙන්නේ නැහැ. ඒ කෙල්ලට වද දෙනවා. තව කියනවා නම් ගොඩාක් දේවල් තියෙනවා කියන්න. මහත්ය ආචාර ධර්ම උල්ලංඝනය කරන්න බැරි නිසා කියන්න බෑ. කෙටියෙන්ම කියනවා නම් ආදරය කියන්නේ සුන්දර දෙයක්. විඳින්න ඕන දෙයක්. හම්බෙමු ආයේ